හොඳයි අපි ආඥා කරමු. අද දේවචනේ මාතෘකාව තමයි බය වෙමුද සූදානම් වෙමුද? බය වෙමුද සූදානම් වෙමුද? අද මේ දේශනාවෙන් මේ දේශනාව අවසන් වෙන්නේ නැහැ. මේක දේශනා මාලාවක් විදිහටම ඕගලන්ට මම ඉදිරියේදී කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි දේශනාව අද දේශනාවේදී ඔයගලන්ට හැඳින්වීමක් වගේ තමයි දැනෙන්නේ. ඊට පස්සේ තව ගැඹුරින් ඔයගලන්ට කියලා දෙන්න යනවා මේ සම්බන්ධයෙන්. ඉතින් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ජීවමාන දෙවි පියාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙන්න අපි කැපවීමෙන් ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේගේ වචනේ අසන්න සූදානම් වෙලා ඉන්නවා ස්වාමිනී. අපිට හැමදේම සරලව පැහැදිලිව අපිට තේරුම් යන විදිහට කියලා දෙන්න දෙවි පියාණන් වහන්සේ. ස්වාමිනී අපි ඉන්නේ මොන වගේ කාලයකද? අපි මොනවද මේ කාලේ කරන්න ඕනේ? ස්වාමිනී අපි මොනතරම් දෙවි පියාණන් වහන්සේ සූදානම් වෙන්න ඕනද? අපි බය වෙන්න ඕනද? දෙවි පියාණන් අපිට කියලා දෙන්න ස්වාමිනී. අවසාන කාලේ ඔබ වහන්සේගේ පණිවිඩය මේ ශුද්ධ බයිබලයෙන් මාර්ගන ස්වාමීන් අපිට දැනගන්න ඔබ වහන්සේ කරුණාව දෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඔයාලා ආසාරේ කතන්දර අහන්නේ නිසා ඉස්සෙල්ලාම කතාවක් කියන්න. ඔයගොල්ලෝ ෂර්ලොක් හෝම්ස් ගැන අහලා තියෙනවද? ඔය තමුන් ළමයිලා දන්නවා ෂර්ලොක් ඔයගොල්ලෝ දන්නවනේ. ෂර්ලොක් හෝම්ස් කියන්නේ රහස් පරීක්ෂක කතා ලියපු කෙනෙක් නේ. පොත් ලියපු කෙනෙක්. මේ ෂර්ලොක් හෝම්ස් උයි ડોක්ටර් වොට්සන් උයි දෙන්නා යනවා දවසක් කැම්පින් යනවා. මොනවද කැම්පින් යනවා කියන්නේ කැලේට ගිහිල්ලා ඒගොල්ලෝ මේ ටෙන්ට් එකක් ගහගෙන ඒ ටෙන්ට් එකේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ කැලේ ඇවිදලා ඔය එක ගවේෂණ කරලා දන්නවනේ ඉතින් ආසයිනේ ඇවිදින්න යනවා. මේ වගේ කවුද ෂර්ලොක් හෝම්ස් උයි ડોක්ටර් වොට්සන් උයි දෙන්න යනවා කැම්පින් වලට කැලේකට. කැලේකට ගිහිල්ලා හොඳට දැන් කුඩාන මුත් ගහගෙන කැම්පින් කරලා ඉවර දැන් රෑ මහන්සිය ඇවිල්ලා ඒගොල්ලෝ රෑ නිදා ගන්නවා. හරිද? කුඩාරමේ මෙහෙම වැඳන් එහෙම නෑනේ. බිම ඔම උඩු බැලේට දැන් නිදි. නිදාගෙන ඉන්නවා එකපාරටම මහ රෑ මහ කරවලේ ටිකක් පාන්දරට වෙන්න වගේ මේ දෙනට ඇහැරෙනවා. මේ දෙනට ඇහැරුණාම ෂර්ලොක් හෝම්ස් අහනවා ડોක්ටර් වොට්සන්ගේ දැන් මේගොල්ලෝ නිදාගෙනම යෝම උඩු බැලේ අතර මොනවද ඔයාලට පේන්නේ කියලා අහනවා. දැන් ડોක්ටර් වොට්සන් කියනවා මට පේනවා තාරකා ගොඩාක් ආකාශේ මට පේනවා. හරිද? ડોක්ටර් වොට්සන් එහෙම කියනවා. එතකොට ෂර්ලොක් හෝම්ස් අහනවා ඉතින් ඔයාට මේ තාරකා මෙහෙම දැක්කහම මොනවද ඔයාට හිතෙන්නේ කියලා අහනවා. කවුද ෂර්ලොක් හෝම්ස් අහනවා ડોක්ටර් වොට්සන්ගේ. හරිද? ડોක්ටර් කෙනෙක්නේ. එයා ඉතින් හරි බුද්ධිමත්. එයා දැන් විෂයානුකූලව උත්තර දෙන්නේ නැහැ. එයා කියන ඔන්න එයා කියන අභ්‍යවකාශ විද්‍යාවට අනුව නම් මට මේ වෙලාවේ හිතෙන්නේ මේ ආකාශයේ ශීරපත මිලියන ගණනක් සහ තාරකා බිලියන ගණනක් තියෙනවා කිව්වා. හරිද? එතකොට දැන් ෂර්ලොක් හෝම්ස්ට ඇත්තද? තව මොනවද හිතෙන්නේ? ඊට පස්සේ යා කියනවා තාරකා ශාස්ත්‍රයට අනුව නම් මේ මොහොතේ සෙනසුරු ග්‍රහයා ඉන්නේ සිංහ රාශියේ කියලා. ඊට පස්සේ අහනවා තව මොනවද හිතෙන්නේ? එතකොට ડોක්ටර් වොට්සන් කියනවා ගටිකා යන්ත්‍ර කලාවට අනුව දැන් වේලාව පාන්දර 3යි කාලයට වගේ කියනවා. ඒකත් හොඳයි. තව මොනවද හිතෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා දේව ධර්මානුකූලව නම් මෙච්චර අලංකාර විශ්වයක් මෙච්චර තාරකා රාශියක් තියෙන විශ්වයක්ම ඔබ දෙවියන් වහන්සේ මහත් විශාලයි කියනවා. තව මොනවද හිතෙන්නේ කියලා. එතකොට කියනවා කාලගුණ විද්‍යාවට අනුව නම් මේ අහස තාරකා දිහා බැලුවම හෙට අපිට පැහැදිලි ලස්සන දවසක් වෙන්න පුළුවන් කියනවා. හරිද? ඉතින් මේ ඔක්කොම අහගෙන ඉඳලා හොඳයි. ඊට පස්සේ ડોක්ටර් වොට්සන් අහනවා දැන් කාගෙන්ද? ෂර්ලොක් හෝම්ස් අහනවා. ඉතින් ඔයාලට මොනවද හිතෙන්නේ? මට නම් හිතෙන්නේ කවුරු හරි අපේ ටෙන්ට් එක හොරගම් කරන් ගිහලා කියලා. තදරු පේන්නේ මොකද? කවුරු හරි කෙනෙක් අපේ ටෙන්ට් එක හොරගම් කරන් කුඩාර හොරගම් කරන් ගිහලා නැත්නම් මේක. අපි අවසාන කාලය ගැන හිතන්නේ ඕන් ඔය වගේ තමයි. මහා බැරෑරුම් වලට මහා ලොකුවට අර්ථ විග්‍රහ කරගෙන නේද? මේක නරක නෑ හොඳයි. නමුත් මේ දකින්න පේන්න තියෙන මේ දැන් කරන්න ඕන දේ වෙලා තියෙනදී අපිට පේන්නේ නෑ. මම ඒකයි කියන්න ගත්තේ. ඒ නිසා අපි හරියට මේ මොකද්ද වෙන්නේ? අද වර්තමානයේ මොකද්ද වෙන්නේ? මේ වෙන දේවල් වලට බය වෙලා, කැළඹිලා, හතර අතේ දුවලා, අරව හොයලා, මේව හොයලා මහා විග්‍රහයන් වලට යනවද නැත්නම් මේ දැන් වෙලා තියෙන දේ තේරුම් අරගෙන වෙලා තියෙන දේ මුණ දෙනවද? ඔන්න ඕක තමයි වොට්සන්ගේ ෂර්ලොක් හෝම්ස්ගේ තියෙන වෙනස. ඒක නිසා අවසාන කාලය ගැන කතා කරද්දී
අපි දීර්ඝ විග්‍රහ කරනවට වඩා හොඳයි අපි ඒවා ඉගෙන ගමු. ඒවත් මම කියලා දෙන්න. දීර්ඝ විග්‍රහ කරනවට වඩා ඉක්මනින් අපි කරන්න ඕන දේ තමයි කරන්න ඕන. ඒ නිසා දීර්ඝ විග්‍රහ කර කර බය වෙන්න ගියොත් අපි කැළඹෙනවා, අපි බය වෙනවා, අපි අපිට අරමුණක් නැතු වෙනවා. නමුත් අපි වෙලා තියෙන දේ දැන් හරියට තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අපි සූදානම් වෙනවා. කරන්න ඕන දේ අපි කරමු. අපි සූදානම් වෙමු. අනවශ්‍ය විදිහට බය වෙන්නේ නැතුව. ඉතින් මේ අවසාන කාලය ගැන කතා කරද්දී හැම දෙයකම අන්ත දෙකක් තියෙනවානේ. ඒ වගේ මේක ගැන අන්ත දෙකක් තියෙනවා. සමහර අය මේ අවසාන කාලේ අතිශයෝක්තියක්, ඒ කියන්නේ තියෙන දේට වඩා වැඩි කරලා විග්‍රහ කරනවා. හැම දෙයක්ම අවසාන කාල ලකුණු. දැන් කොච්චර කාලයක් ඉඳන් 666 ගැන කියනවද? www. ආපු දා කිව්වා ඔය 660 ඔය 660යි. කිව්ව නැද්ද? කිව්වා. ඊට පස්සේ අර මොන්ස්ටර් කියලා බීමක් ආවා. ඔන්න ඕකටත් කිව්වා 666 කියලා. හැම එකම 666 කියනවා. ඕ 666 එන්න තියෙනවා. නමුත් ඒකට කලින් එන සෙවණේ තමයි මේවා. ඒ වගේ තමයි එන්න යන්නේ. ඊට පස්සේ කොවිඩ් ආවා. මොනවද කිව්වේ මේ ටැක්සින් එක ගහන්න එපා කිව්වා. ඕක ගැහුවොත් තමයි බඩු ගන්න පුළුවන්, රට යන්න පුළුවන්. ඕක ඇවිල්ලා සාතන්ගේ ලකුණ කිව්වා. ඕක ගහ ගන්න එපා කිව්වා. ඉතින් සමහර ඉන්ජෙක්ෂන් එක ගැහුවෙත් නැහැ. මම නම් ඒ දවස්වල මොකවත් වෙන ගහන කෙනෙක් ගහ ගන්න කෙනෙක් ගහ ගන්න දෙන්නේ කියලා. මොකද ඌව තර්ක කරනවට හොඳයි. තමන් කැමති ඉඩ දෙන්නේ. යාම් යකලෝ කැමති දෙයක් කරන්න කියලා මම කිව්වේ. නමුත් සමහර අය ඔක අනිත් පැත්ත. අයියෝ හැමදාම කියනවා ඒ සුසුවාංශ ඉක්මනින් එනවා කියනවා, අන්න ලෝක විනාශ වෙනවා කියනවා. ඕන් දැන් අන්තිම කාලේ කියනවා. අවුරුදු 1000ක් ඉඳන් ඕකම කියනවා. කවදාවත් උනේ නැහැ නේ කියලා නොසලකා ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. ඔය අන්ත දෙකටම අපි යන්නේ නැතුව ඔය මැද්දෙන් ඉමු. අතිශයෝක්තියට යන්නේ නැතුව, ඒ වගේම නොසලකා හරින්න නැතුව මැද ඉඳන් බලමු. දැන් මැද ඉඳන් පෙරලන්න ලූක් පොතට. ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳන් 13 දක්වා අපි කියමු. ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳන් 13. සමහර දේව මාලිගාව ගැන කතා කොට ඒක සෝමාන ගල්වලින්ද කැපකර දේවලින්ද සලසා තිබෙන හැටි කලි උන්වහන්සේ කතා කොට නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කුඩා කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේ යයි කීසේක. ආචාර්යනි ඒ දේ කොයි කාලක වන්නේද? ඒවා සිදුවෙන්න එන කාල ලකුණ කිමෙක්දයි ඔව් උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ කියනසේ මුලා නොවන්ට බලා ගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත් ඒ මමය කියා කාලේ ළඟ කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න. යුද්ධ සහ කෝලාහල ගැන අසන කල ප්‍රස්තනවන්න. මක්නිසාද මේ දේවල් පළමු කොට සිදුවෙන්න ඕනෑය. නමුත් කෙලවර එකෙහිම නැපැමිණෙන්නේ යයි කීසේක. එවිට උන්වහන්සේ උන්ට කියනසේ ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය. භයංකාර පෙනීමද අහසින් මහත් ලකුණුද වන්නේය. නමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔවුහු නුඹලා පිට අත්හෙලා සිනගෝගවලටත් තිරගවලටත් නුඹලා පාවා දෙමින් නුඹලාට ක්‍රියා කරන්නෝය. නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනියන්න ඕය. ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය. ඇති. දැන් දැක්කනේ දැන් ගොඩාක් කාරණාවල් මෙතන කතා කරා. යුද්ධ ගැන කිව්වා, සාගත ගැන කිව්වා, වසංගත ගැන කිව්වා, ජාතිට විරුද්ධ වෙනවා කිව්වා, කිතුරුන් වාරන් ඉරගෙවල් ගොඩාක් විස්තර කිව්වා. ඒ ඔක්කොම විස්තර කියලා කිව්වා. නමුත් කෙලවර එක්කෙනෙහිම නොපැමිණෙන්නේ. ඒ මොන දේවල් වුණත් කෙලවර ඒ සිද්ධ වෙන ශරණයෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් මේ බයිබලයේ තනිකරම අපිට අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන කියලා දෙනවා. අනාවැකි කියලා කියනවා. බයිබලයේ අපේ මේ පොළොවට මොකද්ද වෙන්නේ, අපිට මොකද්ද වෙන්නේ යන්නේ කියලා අනාගතය ගැන දේවල් කියලා තියෙනවා. මේ කියලා තියෙන දේවල් මේ වෙන විටත් සමහර දේවල් සිද්ධ වෙලා තියෙනවා. නැවත සිද්ධ වෙමින් යනවා. යුද්ධයක් පළවෙනි යුද්ධෙ තිබ්බ, දෙවෙනි ලෝක යුද්ධෙ තිබ්බා. යුද්ධ හැමතැනම තිබ්බා. එක යුද්ධයක් තිබුණා. බයිබලයේ තිබ්බ යුද්ධය එලා ඉවරයි. යුද්ධ එන්නේ වෙන්නේ නැහැ. ඒක නැවත සිද්ධ වෙනවා. හරිද? මේ අනාගත වාක්‍ය නැවත සිද්ධ වෙනවා. එතකොට කෙලවර එන්නේ කොහෙන්ද? කවද දැනගන්නේ මේ අන්තිම යුද්ධය කියලා? ඒක තමයි අද දැනගන්න යන්නේ. යුද්ධය ඇවිල්ලා අවසාන යුද්ධයක් එනවනේ. ඒක කවද දෙන්නේ? ඒක ගැන කොහොමද හරියටම දැනගන්නේ?
හැමදාම යුද්ධයක් නෝනා දැන් ඉවරයි ඔක්කොම ඉවරයි කියලා හිතන එක තමයි අපි කරන වැඩේ. බලන්න මාර්තු මාසයේ 2022 මාර්තු මාසයේ රුසියාව යුක්‍රේනය අල්ලගත්තා. 2022 මාර්තු මාසයේ රුසියාව යුක්‍රේනය අල්ලගත්ත වෙලාවේ ලක්ෂ 2ක් සොල්දාදුවෝ මැරුණා. ලක්ෂ 4ක් පුරවැසියෝ මැරුණා. එතනත් විශාල යුද්ධයක්. ඉතින් බයිබලයේ කියලා දුන්නා යුද්ධ ප්‍රවෘත්ති අසන්න ලැබෙනවා. නමුත් ලෝකෙ විනාශ වුණාද? තවම නැත. 2019 කොවිඩ් ආවා. අද වෙනකොට කොවිඩ් එකේ තව හේව නැගලා තියෙනවා. දෙනුත් දිනකුවා මොකද්ද? මොනවාද රේසත් රෝඩ් කියලා දැන් තව අලුත්ම කොවිඩ් එකක් ඇවිත් තියෙනවා. කොවිඩ් වසංගතේ වසංගත බයිබලයේ කියන වසංගතත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් බයිබලයේ අපිට අනාගතය ගැන පැහැදිලි අනාවැක දීලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ අද අනාගතය ගැන විශ්වාස ප්‍රකාශ හතරක්. අනාගතයේ වෙන්න යන කාරණා හතරක්. විශ්වාස ප්‍රකාශ හතරක්. මේ හතර අනිවාර්යයෙන්ම අනාගතයේ වෙන්න යනවා බයිබලයට අනුව. ඉස්සෙල්ලා මේ හතර දැනගනිමු. ඊට පස්සේ පියවරෙන් පියවර සතියෙන් සතිය මම ඔයගලන්ට කියලා දෙන්නම්. අන්තිම දක්වාම වෙන්නේ මොනවද කියලා. අනාගතය ගැන විශ්වාස ප්‍රකාශ හතරක්. පළවෙනි එක නම් අවසානයක් තියෙනවමයි. ආරම්භයක් තියෙනවා නම් අවසානයක් තියෙනවා. එහෙනම් පළවෙනි ඉලක්කම දාගන්න අවසානයක් තිබේ. අවසානයක් තිබේ. ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් 9. අනිවාර්යෙන් අවසානයක් තියෙනවා. මේ ලෝකෙ විනාශ වෙනවාමයි. ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් 9. ආචාර්යනි ඒ දේ කොයි කාලකද වන්නේද? ඒවා සිදුවෙන්න එන කල ලකුණ කිවෙද්දයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ කියනසේ මුලා නොවෙන්න බලාගන්න මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත් ඒ මමය කියාත් කාලේ ළඟ කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න යුද්ධ සහ කෝලාහල ගැන අසන කල සස්තනවන්න. මක්නිසාද මේ දේවල් පළමු කොට සිදුවෙන්න ඕනෑය. නමුත් කෙලවර එකෙනෙහිම නොපැමිණෙන්නේ. ඉරක් ගහගන්න කෙලවරක් තියෙනවා. මේ දේවල් සිද්ධ වෙයි. නමුත් කෙලවර එකෙනෙහිම නොපැමිණෙන්නේ කියලා. ඒ කියන්නේ කෙලවරක් එන්න යනවා. එහෙනම් කෙලවරක් බලාපොරොත්තුෙන් ඉන්න. මේ ලෝකේ අවසානයක් බලාපොරොත්තුෙන් ඉන්න. හරිද? දැන් මේ 21 වෙනි පරිච්ඡේදෙම 33 කියන්නේ අහසත් පොළවත් පහව යන්නේ. නමුත් මාගේ වචන පහව නොයන්නේය. එච්චරයි. අහසත් පොළවත් පහව යන්නේය. එහෙනම් අනිවාර්යයෙන්ම විනාශයක් තියෙනවා. අවසානයක් තියෙනවා. මේ අහසයි පොළවයි පහ වෙලා යන විනාශ වෙලා යන දවසක් එනවා. එහෙනම් ඒ දවස එනවා කියලා මතක තියාගන්න. අවසානයක් තියෙනවා. මේ පොළව විනාශ වෙනවා, අහසත් විනාශ වෙනවා. හරිද සනුලි? අහසත් විනාශ වෙනවා, පොළවත් විනාශ වෙනවා. හැම දෙයකම කෙලවරක් තියෙනවා. මතේ 24:14. ශුද්ධ මතේ 24:14. අවසානයක් තියෙනවා. මතේ 24:14. රාජ්‍යයේ මේ සුභාරංචි සිරු දාතීන්ට සාක්ෂියක් මිස රෝමුල්ලේ ප්‍රකාශ වූ ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. මේ සුභාරංචිය පොළවේ හැම මිනිස්සෙක් ළඟටම ගියාට පස්සේ හැම ගෝත්‍රයකටම ගියාට පස්සේ අන්තිමය පැමිණෙනවා. එහෙනම් අවසානයක් තියෙනවා, අන්තිමයක් තියෙනවා. ලෝක විනාශයක් තියෙනවා. හැම දෙයකම අවසානයක් තියෙනවා. දැන් පෙරලන්න 1 කොරින්ති කවුද එහෙම කිව්වේ? යේසුස් වහන්සේ කියනවා අන්තිමේ පැමිණෙනවා කියලා. 1 කොරින්ති පෙරලන්න. පවුල්තුමා මොකද්ද කියන්නේ? 1 කොරින්ති 15. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 23 24. 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 23 24. නමුත් එක් අය තම තමාගේ ක්‍රමයෙන්ය ක්‍රිස්තුස් වහන්සේ නාමවල ඵලය. ඉන්පසු ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ සන්තක වූ නැගිටින්නෝය. එවිට කලර පැමිණේ. උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැති කල කල්හි උන්වහන්සේ රාජ්‍ය පියව් දෙවියන් වහන්සේට බාර දෙනසේක. කෙලවර පැමිණෙන්නේ. ඒක තිරක් ගහගන්න. කෙලවර පැමිණෙන්නේය. මම මේ විස්තර කරනවා. දැන් මේ පෙන්නන්නේ මම අන්තිමයක් තියෙනවා කියන කෙලවර පැමිණෙන්නේය. පවතුමත් කියනවා කෙලවරක් තියෙනවා, අවසානයක් තියෙනවා, නිමාවක් තියෙනවා. 1 පේතෘස් බලන්න පේතෘ මොකද්ද කියන්නේ කියලා. ජේසුස් කිව්වා, පවතුමත් කිව්වා, පේතෘ කියනවා 2 පේතෘස් 3 වෙනි පරිච්ඡේදය 10 11. 2 පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ 10 11.
එහෙත් සොරකුමෙන් ස්වාමීන් වහන්සේගේ දවස පමිණින්නේය. ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පහව යන්නේය. මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්ති වී යන්නෝය. පොළොවේහිද එහි තිබෙන කර්මාන්ත දාලා යන්නෝය. අන්න දැක්කනේ. පේදුරුත් කියනවා දවසක අහස පහ වෙනවා, පොළව පහ වෙනවා, මහා භූතය තද උෂ්ණයකින් නාස්ති වෙනවා, පොළව කර්මාන්තත් එක්ක දාලා යනවා, පිච්චිලා යනවා, කොහොම විනාශ වෙනවා. ඒකද? 2 පේතුරුස් 3 වෙනි පරිච්ඡේදයේ 10 සහ 11. 11 කියන්න. කියන්නේ මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටීමෙන්ද ඒ ගැන උනන්දු ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙහි භක්තිවන්තකමෙහි ආකාර අයවලුන සිටින්න ඕනේ. මේ අවසානයක් හැමදේටම තියෙන නිසා මේ දවසේ එන්න තියෙන නිසා අපි හැමෝම භක්තිවන්තව සුද්ධව ජීවත් වෙන්න ඕනේ කියලා තමයි පේදුරුතුමා කියන්නේ. කාර් එකක් වුණා ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? දිරනවනේ. වැස්සට අහුවෙලා අවුවට පිච්චිලා වාහනයක් වුණත් දිරනවා. අවුවට වැස්සට විතරක් නෙමෙයි ඒක වැඩිපුර පදිනකොට ඒකේ එන්ජින් කල් යන්න ඒවා දිරාපත් වෙනවා, අක්‍රීය වෙනවා. කාරුත් එහෙමයි. මනුෂ්‍ය ශරීරය කොහොමද? ශරීරයත් එහෙමයි. දිරාපත් වෙනවා, වැය වෙනවා, විනාශයට යන්නේ. පොළවත් ඒ වගේ තමයි. සියල්ල අවසානයක් තිබෙනවා. ඒ තමයි පළවෙනි ප්‍රකාශය, සත්‍ය ප්‍රකාශය. දෙවෙනි එක අවසාන කාලය ගැන කතා කරනකොට නැත්නම් මේ අනාගතය ගැන කතා කරනකොට දෙවෙනි කාරණාව තමයි යේසුස් වහන්සේ නැවත පැමිණේ. දෙවෙනි කාරණාව වල යේසුස් වහන්සේ නැවත පැමිණේ. යේසුස් වහන්සේ නැවත පැමිණේ. පළවෙනි එක අවසානයක් තිබේ. දෙවෙනි එක යේසුස් වහන්සේ නැවත පැමිණේ. එනවාමයි යේසුස් වහන්සේ. ලෝකෙට අවසානයක් තියෙනවා වගේම යේසුස් වහන්සේ පළවෙනි වතාවට ආවේ කොහොමද පොළොවට? බබෙක් වගේනේ. යේසු බබා වෙලා ඉපදුනා. මනුකයක් අරගෙන ආවා. දැන් එන්නේ එහෙම නෙමෙයි. දැන් දෙවෙනි වතාවටත් එනවා. ලූක් 21:27 කියවන්න. ලූක් 21:27 යේසුස් වහන්සේ නැවත එනවාමයි. ලූක් 21:27 එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව බලාපොරොත්තුෙන් එනවා ඔහු දකින්නෝය. දැක්ක නේද? මනුෂ්‍ය පුත්‍රයා දැන් ඉන්නේ බබෙක් වගේ නෙමෙයි. දැන් ඉන්නේ කොහමද? බලයෙන් හා මහත් තේජසින් යුක්තව බලාපොරොත්තුෙන් එනවලු යේසුස් වහන්සේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ විදියටම නැවත එන්න යනවා. අපි උන්වහන්සේව දකින්න යනවා. යේසුස් වහන්සේ එනවාමයි නැවත. අපි අනාථ කරලා උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ආයෙනවා අපි වරන් යන්න. යොහාන් 14:1-3. සුද්ධ යොහාන් 14:1-3. සුද්ධ යොහාන් 14:1-3. සුද්ධ යොහාන් 14:1-3. නුඹලාගේ සිත් නොකල මේවා දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න, මා කෙරේ විශ්වාස කරන්න. මාගේ පියවරන් වහන්සේගේ ගෘහෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවුයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක් නිසාද නුඹලාට ස්ථානයක් පියල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පියල කරන්නම්. මා සිටින තැන නුඹලා සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මාළකට ගන්නෙමි. මම නැවත ඇවිත් එක සැරයක් ආවා. නැවත ඇවිත් මම නුඹලාව මං ඉන්න තැනට ගන්න. මම දැන් මැරිලා මලුන්ගෙන් නැගිටලා ස්වර්ගයට ගිහිල්ලා ඔයාලට ස්වර්ගයේ නිවාස හදනවා. ස්වර්ගයේ නිවාස කරන ඔයාලට කියලා දුන්නා එක සැරයක්. ස්වර්ගය මොන වගේද කියලා. ස්වර්ගයේ නිවාස හදලා මම ඔයාලා වරන් යන්න ආයෙ එනවා. එහෙනම් යේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම එනවා. සතුටුයිද? අනාගතයේ යේසුස් වහන්සේ එනවා අපිට සතුටුයි. තීතස් පෙරලන්න. තීතස් දෙවෙනි පරිච්ඡේදය. මම මේ බයිබල් පොත දෙන්නේ ඔයගලන්ට බයිබලයේ කොච්චර අනාගතය ගැන කියලා තියෙනවද කියලා පෙන්නන්නයි. තීතස් දෙවෙනි පරිච්ඡේදය 12-13. මෙච්චර දේවල් බයිබලයේ තියෙද්දි ඇයි අපි වෙන දේවල් වලට ඔළුව යොමු කරලා නිකන් පිස්සු හදාගන්නේ? අපි බයිබලයෙන් බලමු. තීතස් 2:12-13. අභක්තිකමද ලෞකික තෘෂ්ණාවද එපා කර ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන් වහන්සේගේද අපගේ ගැලුම්කාර යේසුස් වහන්සේගේද තේජසේ ප්‍රකාශ වීම ගැන බලා සිටිමු. ඇති තේජසේ ප්‍රකාශ වීම මනුකය කරන්නේ මේ දැන් ඉන්නේ යේසුස් වහන්සේ වගේම තේජසින්
ප්‍රකාශ වෙන්න යනවා. මේකට කියලා තියෙනවා ආශිර්වාදලත් බලාපොරොත්තුව. මේක තමයි ළමයිනේ සභාවේ ආශිර්වාදලත් බලාපොරොත්තුව. සභාව කියන්නේ අපි. පල්ලි එන අය, සභාවට එන අය, දෙවියන් වහන්සේ අදහගත්ත අය. ගැලවීමට පත්වෙච්ච අයගේ මොනවද බලාපොරොත්තුව? ආශිර්වාදලත් බලාපොරොත්තු තමයි යේසුස් වහන්සේගේ පැමිණීම. මේ පැමිණීම ආකාර දෙකයි. මේකත් හොඳට මතක තියාගන්න. හරිද ගීතානි සිස්ටර්? මේක ආකාර දෙකයි. එකක් තමයි රහස් වීම, අනිත් එක තමයි දෙවෙනීම. අපි හැමෝම දැන් සභාවක් විදියට එක්සිට් වෙලා එකමුතු වෙලා নমස්කාර කරලා ගැලවීම තුළ උන්වහන්සේගේ වචන තුළ ජීවිත හදාගෙන පරිවර්තනය කරගෙන අපි යන ගමනේ එක දවසක හදිසියෙම යේසුස් වහන්සේ අකුණක් වගේ විදිල්ලක් වගේ නොහිතන මොහොතක ඇවිල්ලා එක පාරටම මේ සභාවේ කට්ටිය එසවෙන්න යනවා. මේ පුටු විතරක් ඉතුරු වෙනවා. අපි ඔක්කොම යේසුස් වහන්සේත් එක්ක එසවෙන්න යනවා. ඒක අන්‍ය જાතින් දකින්නේ නැහැ. ඒක අපි විතරයි අත්දකින්නේ. අපි මැරෙන්නේ නැතුව ස්වර්ගයට යනවා. ආමීන් කියන්නේ. කියදෙනේ කැමති මැරෙන්නේ නැතුව ස්වර්ගයට යන්න. ඒව දවසක් එනවා. ඒකට තමයි කියන්නේ රහස් වීම. එතකොට නිවුස් වලට යනවාද? හිරු නිවුස් එකේ මොනවද යන්නේ? සිරස නිවුස් එකේ මොනවද යන්නේ? අන්න ක්‍රිස්තියානි පල්ලිවල අය මොනවාද? ඒගොල්ලෝ කියන්නේ නැහැ නේද? වෙලා කියලා ඒගොල්ලෝ කියයි. අන්තරස් දාන වෙලා. ඕ අන්න පෞකාරයෝ අන්න මේ ග්‍රහ ලෝකින් ඇවිල්ලා උස්සන් ගිල්ලා නේද? ග්‍රහ ලෝකින් ඇවිල්ලා වෙන මේ මොනවද ඒගොල්ලන්ට කියන්නේ? ඒලියන්ස්ලා. ඒලියන්ස්ලා ඇවිල්ලා අන්න ක්‍රිස්තියානිය විතර කරන් ගිහිල්ලා කියයි. නේද? මොනවා හරිද මම මේ හිතලා කිව්වේ. ඒ වගේ පණිවිඩයක් දවසක අහන්න හම්බ වෙයි. තීතස් දෙවෙනි පරිච්ඡේදය 12-13. ඊට පස්සේ තමයි දෙවෙනීම වෙන්නේ. හරි? දෙවෙනීම වෙද්දී දැන් අපි කොහෙද? රහස් වීමදී අපි ගිහිල්ලා උඩ. යේසුස් වහන්සේත් එක්ක. දෙවෙනීමදී අපි යේසුස් වහන්සේත් එක්ක එනවා. කණ්ඩායමක් විදියට පොළවට එනවා අපි. සතුටුයිද? ඉන්ස බය වෙන්න එපා. අවසාන කාලේ ළඟයි කියලා බොරුවට බය වෙලා දඟලන්න එපා. අර යේසුස් වහන්සේ එනකොට එසවිලා යන්න පුළුවන් විදිහට ජීවිතය සකස් කරගෙන ඉන්න. ඒක තමයි ඒකේ භක්තිමන්ත. ඔයා කියෝනේ ලස්සනට. භක්තිමන්තකමද? අභක්තිකමද? ලෞකික තෘෂ්ණාවද? එපා කරන්න. ඒව ආත්‍යරියටම එස වෙන්න පුළුවන්. අභක්තිකය එස වෙන්නේ නැහැ. තෘෂ්ණාවල ඉන්න එස වෙන්නේ ඒකට බර වැඩි. ඇදෙන්න පොළවට. නේද? පොළවේ වස්තුවට ආදරේ නම් පොළවේ වස්තුවට තමයි ඇදෙන්නේ. පොළවට ඇදෙන්නේ. පොළවේ වස්තුවට නෙමෙයි ස්වර්ගයට ආදරේ නම් ඇදෙන්නේ ස්වර්ගයට. ඒක නිසා ඊම දෙකයි රහස් වීම සහ දෙවෙනීම. එතන දන්නවද මේ බයිබලයේ 2:12. මේ බයිබලයේ උන්වහන්සේ කීම ගැන දෙවෙනීම ගැන 1845 වතාවක් බයිබලයේ කතා කරලා තියෙනවා. නිකන් හිතන්න. උන්වහන්සේ එනවා කියලා 1845 වතාවක් කියලා තිනවා. නේද? හැම පද 24කටම එකක් ඊම ගැන කතා කරලා තියෙනවා. අලුත් කිවිසුමේ 318 වතාවක් උන්වහන්සේ එනවා කියලා තියෙනවා. මේ නිකම්ම සංඛ්‍යාව වලට කියන්න අවශ්‍ය නැහැ ඒක. හරිනේ? දැන් කාරණා දෙකක් කිව්වා. අනිවාර්ය විශ්වාස ප්‍රකාශ හතරකින් මම දෙකක් කිව්වා. එකක් මොකද්ද? අනිවාර්යම අවසානයක් තියෙනවා. අනිවාර්යයෙන්ම යේසුස් වහන්සේ ආයෙනවා. තුන්වෙනි එක ලකුණු දක්නට ලැබේ. මොන ඔක තමයි අපිට වැදගත්. මේ කාලේ ලකුණු දක්නට ලැබේ. දැන් බලමු ලකුණු මොනවද කියලා. ලකුණු එකින් එක ලියන්න ඕගොල්ලෝ. ලිස්ට් එකක්ම ලියන්න. යමු ලූප් පොතට අපි හිටපු තැනටම ලූප් 21:7 කියවන්න. ලකුණු. ආචාර්යනි ඒ දේ කොයි කාලක වන්නේද? ඒවා සිදු වෙන්න එන කල ලකුණු කිමෙන්දයි ඔව් උන්වහන්සේගෙන් ඇසුවෝය. අනාගතේ මෙන්න මේ වගේ ලකුණු වෙන්න යනවා. කියලා යේසුස් වහන්සේගෙන් අහනවා. යේසුස් වහන්සේගෙන් අහනවා මොනවද ඒ ලකුණු? මොනවද කියන්නේ? 11 කියවන්න. 21:11. මහා සම්පාද දැන් වල සාගත හා වසංගතද වන්නේය. හරි. මොනවද වෙන්නේ? 11 සාගත වසංගත. ඉස්ලාම් වෙන්නේ මොනවද? භූමිකම්පා. ලියන්න. භූමිකම්පා වෙනවා. සාගත වෙනවා. සාගත කියන්නේ කණ්ඩ නැහැ. වසංගත වෙනවා කොවිඩ් වගේ. ඊළඟට භයංකර පෙනීමද? භයංකර පෙනීමද? අහසින් මහත් ලකුණුද? ඒක 11 හිතන නේද? අහසින් මහත් ලකුණුද? දැන් බෞද්ධ කාලේ කිව්ව ඉරෙන් පොඩි
මේ ගිනි දැල්ලක් කඩන් ඇట్లా කියලානේ. කඩාගෙන ඇවිල්ලා කියලා. අධික රස්නයක් තිබුණු කාලයක් තිබ්බා. ඉතින් පොඩි ගිනි දැල්ලක් ගැලවිලා ඇවිල්ලා. ඉරක් පරණ වෙලා දැන්. අහසේ ලකුණු. භයංකර පෙනීම. උල්කාපාද කඩන් වැටෙනවනේ. තව 12. නමුත් ඒ සියල්ල පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්දලා සිනෝගෝග වලටත් හිරගෙවලටත් නුඹලා පාවා දෙමින් නුඹලාට පීඩා කරන්න ඕය. නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනියන්න ඕය. අන්තිම වෙන්න කලින් මෙන්න මේවා වෙනවා. අවසානයේ කලින් මෙන්න මේවා වෙනවා. මොනවද? අපිට පීඩා කරනවා. කිතුණුවන්ට පීඩා කරනවා. කිතුණුවන්ව හිරගෙවල් වල දානවා. කිතුණුවන්ව අල්ලලා පුච්චනවා. ඔන්න දැන් ටිකක් බය වෙන්න බෑ. ඒත් අන්තිමේ නොපෙමිනෙන්නේ කියලා කියනවානේ. 9 වෙනි පදේ කියනවා මේ දේවල් පළමුවට සිදු වෙන්න ඕනේ අය. නමුත් කෙලවර එකනෙහිම නොපෙමිනෙන්නේ. මේක සිද්ධ වෙච්ච ගමම්ම කෙලවර වෙන්නේ නැහැ. ඒකට හේතුවක් කියනවා. මම ඉස්සරහට කියනවා. දැන් 25 කියවන්න. 25 එකම 21 25. ඉර හඳහා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙන් හැරගැසීමෙන් ഘോഷාව නිසා වන වියවුලින් පොළවේ ජාතීන්ට දුක් වෙනදාල වන්නේ. මෙව්වත් වෙනවා. මොනවද එන්නේ? ඉරහන් තාරකාවන් කෙරේ ලකුණු 5 වෙනවා. තාරකා කඩා වැටෙයි, නේ ඉරෙන් කෑලි කඩම් වැටෙයි, ඔක්කොම වෙයි. ඒ වගේ මුහුදත් රළ ගැසීමෙන් ഘോഷාව නිසා වන වියවුලින් පොළවේ සෙනඟට දුක් වෙනවා. මොකද උනේ? සුනාමි ආවේ නැද්ද? කවදාවත් අපි අහන්න සුනාමියක් ආවනේ. කවදාවත් අහලා තිබුණේ නැහැ සුනාමියක් ගැන නේ. ඒ වචනේ දැව්වේ අපි ඒ වතාවේ තමයි. සුනාමි. ඒ වගේ දේවල් වෙන්න තියෙනවා. මේව තමයි ලකුණු. අවසාන කාලයට පෙර ලකුණු. දැන් අපි ඉන්නේ නම් කොයි කාලෙද? අවසාන කාලයට පෙර. අවසාන කාලේ ලං වෙවි යන්නේ. හරිද? දැන් පෙරලන්න ආමෝස් 3:7. වර්ණ කියවසන ආමෝස් 3:7. ආමෝස් 3:7. සැබවින් ස්වාමී වූ දෙවියන් වහන්සේ තමන්ගේ රහස තමන් මෙහි කරවනු අනාගත වක්තෘන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක. උන්වහන්සේ අනාගත වක්තෘන්ට මේ අනාගතේ වෙන්න තියෙන හැම දෙයක්ම කියලායි තියෙන්නේ. අනාගත වක්තෘන්ට නොකියපු කිසිම ලකුණක් නැත. එහෙනම් මේ බයිබලයේ අනාගතේ වෙන්න තියෙන හැම දෙයක්ම ලියවිලා තියෙන මේ බයිබල් පදේ අරගෙන ගොඩාක් අය වෙනස් විදිහට විග්‍රහ කරනවා. නමුත් මෙතන කියලා තියෙන්නේ මොකද්ද? අනාගතය ගැන දෙවියන් වහන්සේ අනාගත වක්තෘන් ලවා කියන්න ඕන කියලා කියවලා ඉවරයි. මේ බයිබලයේ අනාගතය වෙන්න තියෙන හැම දෙයක්ම ලියවිලා තියෙනවා. නිසා මේ බයිබල් පදේ සන්දර්භයෙන් පිට අරගෙන වෙන වෙන දේවල් වලට පාවිච්චි කරනවා. මෙතන කියන්නේ මොකද්ද? අනාගතය වෙන්න තියෙන සියලු දේවල්ම අනාගත වක්තෘන්ට කියලා ඉවරයි. ඒ සියල්ල බයිබලයේ ලියවිලා ඉවරයි. ලකුණු ඉලදරව් කරලා තියෙන්නේ. පළමුවෙන් මියස් වහන්සේ මනුකයක් අරන් එනවා කියලා 300ක් වගේ ප්‍රමාණයක් තමයි අනාගත වාක්‍ය කියලා තිබෙන්නේ. නමුත් අවසාන කාලේ ලකුණු බොහෝ මම කියලා තියෙනවා කියලා 1845 වතාවක් වගේ මම ඔයගලන්ට කිව්වා ඉලක්කම. එතකොට මතක තියාගන්න පළමුවීමට වඩා දෙවෙනියම ගැන අවසාන කාලේ ලකුණු ගැන ගොඩාක් බයිබලයේ කියලා තියෙනවා. එතකොට මොකද මේ අවසාන කාලය කියන්නේ? අපි හැමදාම අවසාන කාලය දැන් ඉන්නේ අවසාන කාලය. හරියටම ඔන්න ලියා ගන්න අවසාන කාලය කියලා කියන්නේ යේසුස් වහන්සේගේ පළවෙනි ඊමේ ඉඳන් යේසුස් වහන්සේගේ දෙවෙනි ඊම දක්වා කාලයටයි. අවසාන කාලය කියලා කියන්නේ යේසුස් වහන්සේගේ පළවෙනි ඊම කියන්නේ කවුද? යේසුස් වහන්සේ ඉපදුණු දා ඉඳන් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම රහසීම නෙමෙයි දෙවෙනි පැමිණීම දක්වා කාලය අවසාන කාලය. යේසුස් ඉපදුණු දා ඉඳන් යේසුස් නැවත එන දවස වෙනකම්ම අවසාන කාලය. එතකොට අවසාන කාලයේ අවසාන කැලලක් තියෙනවනේ. මේ ගැන ඔයගලන්ට දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ ගෙදරකින් කියවන්න. දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ සැක්තය සතියක් ගැන කියනවා. හරිද? බයිබල් විද්‍යාලේ ඉගෙන ගන්නකොට මේවා ගැන වැඩි විස්තර හම්බ වෙයි. මම ඒවා මෙතන කියන්නේ නැහැ. මේක ඉගැන්වීමක් මේක දේශනාවක් නිසා. දානියෙල් පොතේ සති 70ක් ගැන කතා කරනවා. එතකොට දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ සති 70ක් ගැන කතා කරනවා. හරිද? එතකොට මේ සති 70න් 70 වෙනි සතිය තමයි පීඩා කාලය කියන්නේ. හරිද? සති නිකන් හිතාගන්න සති 70ක් තියෙනවා. ඒකෙන් 70 වෙනි සතිය තමයි පීඩා කාලය කියන්නේ. එහෙම තමයි
දැන් මේක සතිය කියලා කිව්වට බයිබලයේ ඉලක්කම් වලට අනුව සතියක් කියලා කියන්නේ දවස් 7ක් නෙමෙයි අවුරුදු 7ක්. හරිද? සතියක් කියලා කියන්නේ දවස් 7ක් නෙමෙයි අවුරුදු 7ක්. එතකොට අන්තිම අවුරුදු 7 තමයි පීඩා කාලය කියන්නේ. දැන් අපි කොහෙද ඉන්නේ? අන්තිම අවුරුදු 7 නෙමෙයි. අන්තිම අවුරුදු 7ට කකුල තියන්න ඕන්න මෙන්න අපි දැන් ඉන්නේ. ඇයි එහෙම කියන්නේ කියලාත් මම ඔයාලට කියන්න. හරිද? අන්තිම අවුරුදු 7ට චුට්ටක් කලින් තමයි අපි දැන් ඉන්නේ. අන්තිම අවුරුදු 7 ආරම්භයේ හරි තමයි ඉන්නේ. පෙරලන මතේ 24ට. එයි මම එහෙම කිව්වේ කියලා කියන්නේ. අන්තිම අවුරුදු 7ට කිට්ටුවෙන් ඉන්නේ. මතේ 24 7 සහ 8. මතේ 24 7 සහ 8. මක්නිසාද ජාතියකටද රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොඑක් තැන්වල සාගතද පොරෝකම්පාද සිදු වෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන් අන්නේ එච්චර මට ඕනේ. ගාවිනාවල පටන් ගැනීමයි. මේ තමයි ගාවිනාවල පටන් ගැනීම. ඒ කියන්නේ හරියට බබෙක් හම්බෙන්න ඉන්නකොට ඇති වෙන විලිරුදාව වගේ දැන් මේ කාලේ. දැන් මේ අපි ඉන්නේ ගාවිනාවල පටන් ගැනීම. ඒ කියන්නේ අන්තිම අවුරුදු 7ට ඔන්න මෙන්න කියලා. බබෙක් හම්බෙන්නකොට විලිරුදාව වෙනවනේ. නේද? බර්ත් පේන් එනවනේ. දැන් අපි බබල් හම්බෙච්ච අය ඉන්න දන්නවා බර්ත් පේන් එන්නේ බබා හම්බෙන්න මාස 6-4 කලින්ද නැත්නම් අන්තිම මොහොතේද? අන්තිම මොහොතේ එන්නේ. එහෙනම් දැන් අපි අන්තිම මොහොතේ ඉන්නේ. දැන් මේ විලිරුදාව තියෙන කාලේ අපි ඉන්නේ. අන්තිම මොහොතේ. උපතට ඔන්න මෙන්න කියලා තමයි විලිරුදාව වෙන්නේ. ඒ නිසා අවුරුදු 7ට ඔන්න මෙන්න කියලා තමයි දැන් ඉන්නේ. ඒ නිසා මෙච්චරම අපිට මේ කියන ලකුණු දකින්න හම්බෙන්නේ. මේ ලකුණු ඔක්කොම දකින්න හම්බෙනව නේද? මේ වෙලාවට මොකක්ද අපි කරන්න ඕනේ? දැන් අපිට විලිරුදාව ඇවිත් තියෙන්නේ. තව නොබෝ කාලෙකින් අන්තිම අවුරුදු 7ට අපි අඩිය තියන්න යනවා. හරිද? දැන් මොකද්ද කරන්න ඕනේ? ලූප් 21 28. දැන් අර ටෙන්ට් එක නැති වෙලා ගියා දැන් තමයි සිහි කල්පනා වෙන්නේ. ලූප් 21 28. මේ දේ සිදුවෙන්න පටන් ගන්න කල නුඹලාගේ මිදීම ලංගුරු දෙවින් ඉහළ බලා හිස් ඔසවන්නේ ගීසේ. ඉහළ බලා හිස් ඔසවන්න. ගෙදර ඉන්න අයට කියන්න කරුණාකරලා සභාවට එන්න ඉහළ බලා හිස් ඔසවන්න. දැන් විලිරුදාපත්තු වෙලා තියෙන්නේ. කොයි වෙලාවෙ අවසාන අවුරුදු 4ට අඩිය තියද කියලා අපි දන්නේ නැහැ. ඉහළ බලා හිස් ඔසවන්න. දේව අභිමුඛයේ ඉන්න දෙවියන් වහන්සේට නමස්කාර කරන දෙවියන් වහන්සේව සොයන්න යාඥා කරන්න. පුළුවන් තරම් දෙවියන් වහන්සේගේ වැඩේ ඇදලා ඉන්න. දැන් විරුදාම වෙන මොකක් කරන්න පුළුවන්ද? නේද? ඕක තමයි කරන්න වෙන්නේ. රස්තාවල් කරන්න දුවන්න බෑ නේද? අද මට මොනවද නිවාඩුවක් ගන්න බෑ. අද මම අනිවාර්යෙන් පැට්ට යන්න ඕනේ විරුදාවදීදී වැටු දුවනවාද? ඔක්කොම අතාරින්න වෙනවා. දැන් විරුදාව ඇතුළේ තියෙන්නේ. කිතුණුවාන්ට විරුදා තියෙන කාලෙ මේ. හොඳට මතක තියාගන්න. දැන් අපි අඳුන ගන්න යනවා මේ විරුදාව දැන් ඇවිල්ලා තියෙන්නේ කියන එක මම කියන්නේ. ඔප්පු කරන්නේ. පෙරලන්න. එසේකියල් 36:24ට. ඔන්න විලිරුදාව. එසේකියල් 36:24. එසේකියල් 36:24. ඒ කියන්නේ අන්තිම අවුරුදු 7ට ඔන්න මෙන්න කියලා වෙන දේවල් මේ තියෙන්නේ. එසේ මම ජාතීන් අතරින් නුඹලා රැගෙන සියලු දේශ වලින් නුඹලා රැස් කර නුඹලාගේම රටට ගෙන යන්නේ. කලේ නැද්ද මේක දෙවියන් වහන්සේ? අන්තිම අවුරුදු 7ට ඔන්න මෙන්න කියලා වෙන දෙයක් තමයි මේ. මොකද්ද? මම ජාතීන් අතරින් නුඹලා රැස් කරගෙන සියලු දේශ වලින් නුඹලා රැස් කර නුඹලාගේම රටට ගෙන යන්නේ. ඔයගොල්ලෝ දන්නවද? ඊශ්‍රායල් සෙනග රාජ්‍යයක් ලෙස පිහිටෙව්වා 1948 මැයි මාස 14 වෙනිදා. ඔයගොල්ලෝ හැමෝම දන්න කාරණාවනේ. 1948 මැයි 14 වෙනිදා තමයි ඊශ්‍රායල් විසිරලා හිටිය ඊශ්‍රායල් සෙනග ඔක්කොම ඊශ්‍රායල් දේශයට ඇවිල්ලා රාජ්‍යයක් විදිහට ඊශ්‍රායලේ පිහිටුණු ලැබි. කරේ නැද්ද දෙවන් වාසේ කියපු දේ? කරා. එහෙනම් මේක විලිරුදාවේ එක රුදාවක්. හරිද? බොහොම ළඟයි දැන්. දෙවෙනි එක එසකියල් 38 1 2. එසකියල් 38 1 2 සහ 5 6. කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුවේ මනුෂ්‍ය පුත්‍රය රෝෂ්හිද මෙෂෙක්හිද තුබල්හිද අධිපතියාවන මාගෝග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගෙන
ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියමින් දැන් කියවන්න 5. දෙකක් කියන්න. ස්වාමියෝ ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි කියන්න. බලව රෝෂීද මෙෂෙක්ද තුබල්ද අධිපතියාවන ගොග් මම නුඹට විරුද්ධ වෙමි. දැන් 5 කියන්න. ඔවුන් සමග පාර්සිවර්ද කුෂ්වර්ද ඌටර්ද සිටිති. ඔවුන් සියල්ලන්ට පරිස්ත යුද්ධ තොප්පිය තිබේ. දැන් 6 කියන්න. ගෝමෝර් සහ ඔහුගේ සියලු සමුදාවල්ද උතුරේ දුරස්ථානවල තොගර්මා වංශය සහ ඔහුගේ සියලු සමුදාවල්ද යන බොහෝ ජනයෝ නුඹ සමග සිටිති. ජාතීන් 3ක් එකතු වෙලා ඊශ්‍රායල් විරුද්ධව සටන් කරනවා කියලා එසේකියල් 38 වෙනි පරිච්ඡේදයේ කියනවා. මේ ජාතීන් තුන මම ඔයගලන්ට කියන්නම්. මාගෝග් දේශය. මාගෝග් දේශය කියලා කියන්නේ රුසියාව. දෙවෙනි පදේ තියෙන මාගෝග් දේශයේ ගෝග් කියන්නේ මාගෝග් දේශේ නායකයා. හරිද? මාගෝග් කියන්නේ රුසියාව. අද ගත්තත් රුසියාව. හරිද? ඊළඟට පස්වෙනි පදේ තියෙනවා පාර්සිවරු කියලා. පාර්සිවරු කියන්නේ පර්සියාව. පර්සියාව කියන්නේ අද මොකද්ද? ඉරානය. කොහොමද? ඉරානයත් විරුද්ධ වෙනවලු. මේ රුසියාවයි ඉරානයයි තවත් ජාතියක් එකතු වෙනවා. ඒ තමයි 6 වෙනි පදේ තියෙනවා ගෝමෙර් කියලා. ඒ කියන්නේ තුර්කිය. දෙවෙනි එක පාර්සිවරු කියන්නේ පර්සියාව නැත්නම් ඉරානය. 6 වෙනි එක ගෝමෙර් වරු කියලා කියන්නේ තුර්කිය. රුසියාවයි ඉරානයයි තුර්කියයි සමගි වෙනවා. මේ තුන් දෙනාම එකතු වෙලා ඊශ්‍රායල් විරුද්ධව සටන් කරනවා. තුර්කිය කියලා කියන්නේ ගෝමෙර්. ඔව්. මේ තුර්කියට අයිති සුළු ආසියාවේ කොටසක ඒ වගේම යුරෝපයේ දකුණු කොටසට වගේ අයිති. දැන් මේ වර්තමානයේ වෙනකොට රුසියාවයි ඉරානයයි තුර්කියයි මේ දේශයන් තුනම එකමුතු වෙලා ඉන්නේ. කොයි වෙලාවක හරි මේ තුනම එකතු වෙලා මොකද කරන්නේ? ඉස්රායලට ගහනවා. ගැහුවේ නැද්ද ඉරානේ? රුසියාව, ඉරානය, තුර්කිය මේගොල්ලෝ ඔක්කොම එකතු වෙන්නේ යනවා. මේගොල්ලෝ එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ එකතු වෙලා තියෙනවා කියන්නේ රුසියාව ඉරානයට උදව් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ න්‍යෂ්ටික බලාගාරය හදන්න. දෙවෙනි න්‍යෂ්ටික බලාගාරය හදන්න රුසියාව ඉරානයට උදව් කරලා දෙනවා. එතනත් එකමුතුකම්. මේගොල්ලෝ එකතු වෙන්නේ ඊශ්‍රායලට විරුද්ධව සටන් කරන්න. ඊළඟට රුසියාවේ න්‍යෂ්ටික විද්‍යාඥවරු 1000ක් වැඩ කරනවලු මේ න්‍යෂ්ටික බලාගාරේ. ඒ වගේම ඉරානය විසින් රුසියාවට න්‍යෂ්ටිකාවි සපයනවා. ප්‍රද ඔයා හොයලා බලනවා ඔක්කොම දන්නවා අය විස්තර හොයන්න. ඒ වගේම දැන් ඔය කතා කරේ රුසියාව ඉරානය ගැන. ඊළඟට තුර්කියයි රුසියාවයි දෙන්න ගනුදෙනුවක් කරගෙන තියෙනවා ඩොලර් බිලියන 2.5ක් ගනුදෙනුවක් කරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ ආරක්ෂක පද්ධතිය වෙනුවෙන්. එතකොට අපිට හොඳටම දැන් බිලිරුදාවෙන් මේ කියපු කාරණාව ඉෂ්ට වෙලා තියෙනවා මොකද්ද? රුසියාවයි ඉරානයයි තුර්කියයි සමගි වෙලා තියෙනවා. දවසක මේගොල්ලෝ එකතු වෙලා ගහනවා කාටද? ඉස්රායල්. මේ සමගිකම අපි දකිනවා විලිරුදාවක් විදියට. දැන් හරිනේ? ඒ එක විලිරුදාව. පළවෙනි විලිරුදාව මොකද්ද? ජාතියක් විතර ඉස්රායල් 1948 එකතු වෙලා රාජ්‍යයක් විදියට පිහිටෙවුවා. දෙවෙනි එක මේ තුන්ගොල්ල මේ බයිබලයේ කියලා දෙන තුන්ගොල්ල දැන් සමගි වෙලා. එකිනෙකාට උදව් කරගන්න න්‍යෂ්ටික හවි හදා ගන්නවා උදව් කරන ඒවා. තුන්වෙනි එක එසකියල් 38 එක. 38 එක කිය ඔය කයත් කියන්නේ 38 එක. මාංශ පුත්‍රය රෝෂිද මෙෂෙක්හිද තුබල්හිද අධිපතියාවන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නොමේ මුණ හරවාගෙන ඕන විරුද්ධව අනාගත දෙවියන් වහන්සේ කියන මම හැබැයි ඒගොල්ලන්ට විරුද්ධව ඉන්නවා. මම ඒගොල්ලන්ට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ මම ඊශ්‍රායලයේ සමාදාන වෙන්නේ මම වැඩ කරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට සමාදානය දෙනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල සමාදාන අපිට කියනවායි ඊශ්‍රායලයේ සමාදාන නිසා යාඥා කරන්න කියලා. ඊශ්‍රායල සමාදානෙ දෙවියන් වහන්සේ දෙනවා. මම කියන්නේ ඊශ්‍රායල සමාදානෙ හම්බුනේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නව නේද? අරාබි රටවල් විතරම ඊශ්‍රායලට විරුද්ධයි. ඊශ්‍රායලයේ පිටුණු අය අරාබි රටවල ඉන්නේ මුස්ලිම් අය. මේ දෙගොල්ලන්ගේ හැමදාම සටනක් තිබ්බා. නමුත් 2020 සැප්තැම්බර් 15 සැප්තැම්බර් 15 වෙනිදා ආබ්‍රහම් ගිවිසුම කියලා එකක් අත්සන් කරා. මම මේ උනන්ට තොරතුරු කියන්නේ ඇයි මේ අන්තිම අවුරුදු 4ට ලඟ වෙලා ඉන්නේ කියලා බයිබලයේ වෙනවා කියලා කියපුවා දැනට වෙලා තියෙනවා. සමාදාන ගිවිසුමක් අත්සන් කරනවා අරාබි රටවල් ඊශ්‍රායලයත් එක්ක කවද්ද 2020 සැප්තැම්බර් 15. ඒකට කිව්වේ ආබ්‍රහම් ගිවිසුම කියලා. දැන් සමාදාන වෙලානේ කියන්නේ. පරම හතුරන් විදිය අරාබි රටවල් එක්සත් අරාබි එමිර රාජ්‍යයේ ඔය අපේ ඩුබායි අපේ පුතා ඉන්නේ බහරේන් මොරොක්කෝ සූඩාන් කියන රටවල් මේ අරාබි ජාතීන් එකතු වෙලා
ඊශ්‍රායලත් එක සාමගිය උස්මක් ගන්නවා. ඒකට කියන්නේ ආබ්‍රහම් ගියුස්. මේක ගහලා ඉවරයි කවද්ද? 2020 සැප්තැම්බර් 15. එහෙනම් සමාදානයක් ඇති කරගත්තේ නැද්ද? බොහොම ළඟට අපි ඇවිල්ලා ඉන්නේ. වර්තමානයේ මොකද උනේ? දැන් ඉරානයත් එක්ක කුටි කියලා ගත්තනේ. දෙගොල්ල. දැන් මොකද? දැන් සමාදානයලා නේද? විතරම් විරාමයක්. එහෙනම් අන්තිම අවුරුදු 4ට අපි ලඟ වෙලා ඉන්නේ. ඒත් අපි කොහොමද දන්නේ? අපි කොහොමද දන්නේ මේ අන්තිම අවුරුදු 7ද නෙමෙයිද කියලා? මම කියන්නේ ඒකට හොඳම උදාහරණය අන්තිම අවුරුදු 7 වෙද්දී එක රජෙක් නැගිටිනවා. ඒක මතක තියාගන්න. එක රජෙක්, එක කරන්සි එක මොනවද කරන්සි කියන්නේ? එක මුදල් ඒකකයක්. එක රජෙක්, එක මුදල් ඒකකයක්. මෙයා කවුද? මෙයා තමයි අන්තික්‍රිස්තු. එයා ඇවිල්ලා සමාදානය ප්‍රකාශ කරන අවුරුදු 7කට මුළු ලෝකෙම එක රජෙක් අපි ආයේ කවදාවත් රන් කරන්නේ නැහැ. මුළු ලෝකෙම සමාදානය අවුරුදු 7ක්. ඒ වුණාට දැන් ඒක ඇවිල්ලා තියෙන්නේ නෑ තාම එක රජෙක් එක මුදල් ඒකකයක් එතකොට සමාදාන මුළු ලෝකෙම එක රටක් විදිහට සමාදාන වෙලාද? නෑ තාම වෙලා නෑ. මෙයා ඇවිල්ලා මොකද කරන්නේ? සමාදාන කිවිසුමක් ගාලා මෙයා රජ වෙලා මෙයා මොකද කරන්නේ? පොරොන්දු වෙන අවුරුදු ගණනාවකට එයා සමාදානය ගෙනියනවා කියලා. නමුත් මොකද වෙන්නේ? අවුරුදු 3මාරක් යද්දී කිවිසුම කඩනවා. මෙයාම දාපු සමාදානය මෙයාම කඩන අවුරුදු 3මාරක් යද්දී. එතනින් පස්සේ තමයි මහා පීඩා කාලය වෙන්නේ. එතකොට ඉතින් විනාශය. නිකන් හිතන සාතන් නැගිටලා නේද අන්තික්‍රිස්තු විදියට කෙනෙක් ඇවිල්ලා ඒ වගේ විනාශයක් කරද්දි. දැන් අපිකෝ එතන කියනවා මේ ඊශ්‍රායලයේ මේ කියන්නේ පක්ෂපාතීව ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ ඔව් පක්ෂපාතීව නෙන්නේ. ඒක සමාදාන කිව්වම කියන්නේ ඒකයි. ඊශ්‍රායලත් එක්ක සමාදානයි අපි. අපි ආයෙ රණ්ඩු නැහැ. අපි ඔක්කොම එකයි. කියලා තමයි එයා එන්නේ. අපි ඔක්කොම එකයි කියලා පස්සේ එයා ගහනවා ඊශ්‍රායලට. ඔක්කොම ෆස්ට් දැන් අර යුරෝ පාවිච්චි කරන 7 countries වල අර ඕගනයිසේෂන් එක යුනියන් එකක් තියෙනවනේ. ඔව්. දැන් ඒකෙන් අපේ චූටි රටවල් පාලනය කරනවනේ. ඔව්. ඔය කියනවනේ ගෝඨාභය යව්වේ රනිල් ඉන්දුවේ ඒගොල්ලෝ කියලා කියනවනේ. අපේ මෙහි අය නිකන් අපි JVP අය ගෝල් ෆේස් ගියා කියලා එහෙමනේ යන්නේ කතාව. ඇත්තටම කරලා තියෙන ස්විස් රජයෙන් එක. දැන් one currency one king කියන එක යනවා. අන්න ඒක තමයි. ඒකට තමයි එන්නේ යන්නේ. ඒ ආපු දාට තමයි අවුරුදු 7 ආරම්භ වෙන්නේ කියන එක අපි මතක තියාගන්න ඕනේ. එතකොට එක රජෙක් එනවා කියන එකයි මේ අන්තික්‍රිස්තු නැගිටලා අවුරුදු 7කට පාලනය කරනවා කියන එකයි මතක තියාගන්න. ඒ කාලේදී අපි කෝ කියලා මං හෙව්වේ. අපි එසවිලා. ආමේන්. ඒක න නිදාගෙන ඉන්න එපා සභාවේ. කොයි වෙලාවෙ යේසු වෙයිද දන්නේ නැහැ. අවුරුදු 7 පීඩා කාලේ එන්න කලින් අපි විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ ඇවිල්ලා අපිව ඔසවගෙන යනවා කියලා. අන්තික්‍රිස්තුගේ පාලනයට අපි අහු වෙන්නේ නැහැ. අපිට 666 ගහගන්න වෙන්නේ නැහැ. ආමේන් කියන්නේ. ආමේන්. ඒක තමයි අපේ විශ්වාසය. සමහර සභාවන් විශ්වාස කරන්නේ නැහැ. ඒක සමහර සභාවන් කියනවා අවුරුදු 9මාර පස්සේ තමයි විශ්වාසයෙන් උසවන් යන්නේ කියලා. නමුත් අපි විශ්වාස කරනවා ඊට කලින් ඉන්න උනාස අපිට එහෙම වේදනාවක් නිදින් දෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය මේක අමතක කරලා එසවීම අමතක කරලා සූදානම් වීම අමතක කරලා දේවල් ගැන නලංගු වෙනවා. අපි කරන්න ඕනේ මොකද්ද? ඉහළ බලන්න. දැන් කරන්න ඕනේ අපි ඉහළ බලන එක. දැන් හතරවෙනි එක දැන් තුනක් කිව්වා. මොනවද පළවෙනි එක? අවසානයක් තියෙනවා. දෙවෙනි එක යේසුස් වහන්සේ ආයෙනවා. තුන්වෙනි එක ලකුණු තියෙනවා. දැන් ලකුණු ඔක්කොම දැක්කා. දැන් හතරවෙනි එක අපිව ගලවනු ලබයි. අපිව ගලවනු ලබයි. ලූක් 21 28 සහ 36. අපිව ගලවනු ලබයි. ලූක් 21 28 හා 36. මේ සිදුවෙන්න පටන් ගන්න කල මේ දේ සිදුවෙන්න පටන් ගන්න කල නුඹලාගේ මිදීම ලඟ වූ බැවින් ඉහළ බලා කිස්සොසවන්නේ කීසේක. නුඹලාගේ මිදීම ලඟ වෙලා තියෙන. දැන් බය වෙන්න කාලේ නෙමෙයි. දැන් සූදානම් වෙන්න කාලේ. ඒකයි මම දේශනාවට මාතෘකාව දැම්මේ. බය වෙමුද සූදානම් වෙමුද? දැන් බය වෙන්න එපා. අපිට ජේසුත් එක්ක යන්න පුළුවන්. මේ පීඩා කාලේට මහා පීඩා කාලේට මේ අන්තික්‍රිස්තුගේ පාලනයට අපි අහුවෙන්නේ නැහැ දරුවනේ. ඒ නිසා බොරුවට බය වෙන්න එපා. ස්වර්ගයට යන්න ලෑස්තිලා ඉන්න. ජේසු එනකොට යන්න බැරිුනොත් නම් ඕකට අහු වෙනවා. ඔයා එස වෙන්නේ නැතුව දැන් සභාවේ මෙතන වාඩි වෙලා හිටිය කියලා හැමෝම එස වෙන්නේ නැහැ. සභාවේ වාඩිලා ඉන්න හැමෝම එස වෙන්නේ නැහැ.
ඒ දෙවියන් වහන්සේත් එක්ක ළඟ සම්බන්ධතාවයක් තියන අය විතරයි යන්නේ. දැන් නිකන් හිතන්නකෝ යකඩ කෑල්ලකුයි මේ මොනවාද කාන්දමකුයි. කොහෙද එල්ල කියන්නේ? එහෙමයි තමයි යන්නේ. කාන්දමට යකඩ එල්ලුනට කාන්දමට පුළුන් ගැලෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔයගොල්ලෝ පුළුන් වගේ සැහැල්ලුවෙන් මේ ලෝකේ දේවල්ට එහෙට විසිවි මෙහෙට විසිවි පාවෙ හිටියොත් යේසුස් වහන්සේ කාන්දම නම් ඇරිලා යන්නේ නැහැ ඔයගොල්ලෝ. හොඳ යකඩ වගේ හැමතිස්සෙම මුවහත් වෙලා නේද? හොඳ පණ පොවලා ඉන්න ඕනේ ආපහුම මුස්කා ඇදලා යන්නේ. ආත්මික ආකර්ෂණයක් තියෙන්න ඕනේ දෙවියන් වහන්සේට. ඒක මතක තියාගන්න. එහෙම නැතුව මේ සභාවට ආවා කියලා සබදරක්කා කියලා ඔයාලා වෙසෙන්නේ නැහැ. එහෙනම් මෙතන පැහැදිලිව කියනවා නුඹලාගේ මිදීම ලඟ වුණා. දැන් සන්තෝෂ වෙන්න. අවසාන කාලය ළඟයි නම් අන්තිම අවුරුදු 7 ළඟයි නම් මම දැන් බය වෙන්නේ නැහැ. මම දැන් සූදානම් වෙන්නයි ඕනේ. මම දැන් මොකද කරන්න ඕනේ? මගේ මිදීම ලඟ වෙලා තියෙන්නේ. දැන් මං යේසුත් එක්ක යන්න ළඟයි. ඉහළ බලා ඊස්සෝ සවාපල්ලා. දැන් කරන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගන්න. නමස්කාර කරන්න, යාඥා කරන්න, දේව වචනේ කියවන්න, දේව සේවය කරන්න. ඒක තමයි කරන්න. විලිරුදාව වෙවි තියෙන්නේ. හරි. මේ සභා යුගය මේකටයි. සභා යුගයේ තියෙන මොකටද? සූදානම් වෙන්න. මේ ඕලන්ට බයිබල් විද්‍යාලය ඉගෙන ගන්නකොට තේරෙයි මේ සති 70 කාලයේදී මේ සභා යුගය කියන කෑමට මුකුත් දාන්නේ නැහැ සතියක්. සභා යුගය. මේ යුගයට කියනවා කරුණාවේ කාලය කියලා. ඔන්න අපේ කුමාර සහෝදරයා අපි ඉන්න කොයි කාලෙද? කරුණාවේ කාලේ. කරුණාවේ කාලය කියන්නේ යේසුස් වහන්සේ කුරුස පූජාවේ ඉඳන් උන්වහන්සේගේ රහස් වීම දක්වාම කරුණා කාලය. අපි ඉන්නේ කරුණාවේ කාලේ. මේක ගණන් කරන්නේ නැහැ මොකටවත්. එහෙනම් කරුණා කාලයේදී ගැලවීම ආරක්ෂා කරගන්න නැත්නම් සෙකන්ඩ් chance එකක් නැහැ. එසවුන් නැත්නම් පීඩාකාරයට අහු වෙලා 666 ගහගෙන ඉරගෙවල් දුක් විඳලා මැරිලා ඕව තමයි වෙන්නේ. එහෙනම් මේ සභා යුගයේදී මේ කරුණාවේ කාලෙදී අනේ උන්වහන්සේ කීමට සූදානම් වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මං අනේ කියලා කිව්වේ ඒකයි. සූදානම් වෙලා ඉන්න. මම දැක්ක එක වීඩියෝ එකක්. ඒකේ මේ අර ලීරණ මැෂින් එකක් කීයද කරකිනවා බෙල්ට් එකේ අර කොටේ යනවා වගේ මිනිස්සෙක් දාලා යවනවා. ඒ මිනිස්සෙක් කියනවා තරවටු කරනවා. යේසු පිළිගන්නවද අත්තරිනවද? පිළිගන්නවද අත්තරිනවද? පිළිගන්නවද අත්තරිනවද? ඒක තමයි අවසානේ වෙන්නේ. එයා මෙහෙම බලනකොට කීයද පේනවා. එයා බය වෙලා එකපාරට අත්තරිනවා කියනකොටම කීයද කිලිවයි. යේසුත් නෑ ජීවිතෙත් නෑ. ඒක තමයි අවසානට වෙන්නේ. ඔබ එසවෙන්නේ නැතුව පොළවේ ඉතුරුනොත් ජේසුගේ නම මුඛයෙන්වත් ප්‍රකාශ කරන්න හම්බෙන්නේ වල විනාශ කරනවා. ඔව් එතකොට ඉතින් වෙලාව පරක්කු වැඩි. කරුණා කාලේ ඕනතරම් පස්තවිලා ජීවිතය හදාගන්න වෙලාව දුන්නා. නිකන් හිතන්න ගෙවල් වල අයගෙන, නිකන් හිතන්න අහලපාල අයගෙන, නිකන් හිතන්න යාළු මිත්‍ර අදින්න, නිකන් නෑදෑයගෙන හිතන්න. හිතන්න වෙනවනේ. හදිසියෙම දවසක සභාව වතුර දහන් වෙනවා. හදිසියෙම දවසක සභාව වතුර දහන් වෙනවා. 1 තෙසලෝනික 5:2. 1 තෙසලෝනික 5:2. අපි අවසන් කරන්න යන්නේ. මක්සාද රාත්‍රියේ සොරෙකු එන්නක් මෙන් ස්වාමීන් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා දැටි දනිමු. එක්ක නේද? රාත්‍රී සොරෙකු එන්නක් මෙන් ස්වාමීන් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ හැටි දන්නුය. රහස් ඊම වෙන්නේ කවුරුවත් නොදැන්න වෙලාවක නොසිතුව මොහොතක හදිසියේ. එතකොට හොරෙකිනට කෝල් එකක් දීලා කියනවද? මේ කවුද? නිලාන්ති සහෝදරිය මම ආදරය 12 වෙනිදි ඔයාලගේ දෙට පයින්ද ඉන්නේ. එහෙම කියලා දෙන්නේ හොරා. ජේසුත් එහෙමයි කියලා එන්නේ නැහැ. හොරෙක් වගේ රහසින් ඉන්නේ. නොදන්න පැයක නොදන්න වෙලාවක කුමාර සහෝදරයා ජේසු වෙන්න යනවා. එදාට යන්න ඔයා පුළුන්ද ඔයා යකටද කියලා තීරණය කරන්න. ඔහේ පාවි ලෝකයේ දේවල්ට මෙහෙට මෙහෙට විසිවෙවි යනවා නම් ඔබ එස වෙන්න යන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් කෝල් දීලා හොරා එන්නේ නැහැ වගේ යේසුස් වහන්සේත් කෝල් දීලා මං අහව එළිදරව් කරන්නේ කිසිම අනාගත වක්‍රුවකට මං අහවල් දවසේ එනවා ලෑස්ති වෙලා ඉන්න කියලා. ඒක නිසා රහසින් එන්නේ එදාට සූදානම් වෙලා ඉන්න. සති 70 ආරම්භ වෙන්න 70 වෙනි සතිය ආරම්භ වෙන්න ළඟයි. පීඩා කාලේ එන්න ළඟයි. අපි ඊට කලින් එසෙවෙන්ට යනවා. පීඩා කාලයේ මැද්දදී
අවුරුදු 3මාරකදී මහා පීඩා කාලයක් එනවා. පොරොන්දු කඩනවා. අන්තික්‍රිස්තු ඊශ්‍රායල් සෙනඟට විරුද්ධව නැගිටිනවා. ඊට පස්සේ අවුරුදු 4ට පස්සේ යේසුස් වහන්සේ එනවා. අපිත් එක්ක එසවෙලා ගිය අපිත් එක්ක උන්වහන්සේ මෙන්න පොළවට ඇවිල්ලා සියලුම පිටුරුවන්ට විරුද්ධව වෙච්ච ඊශ්‍රායල් විරුද්ධ වෙච්ච හැම කෙනෙක්ම විනාශ කරලා අපිව මේ පොළවේ රජකම් කරන්න අපිත් එක්ක මේ පොළවේ රජකම් කරනවා අවුරුදු 1000 කාලයක්. ඊට පස්සේ මේ අහසයි පොළවයි සියල්ලම උන්වහන්සේ ඉවත් කරලා අලුත් අහසක් අලුත් පොළවක් හදලා අපිට අලුත් ස්වර්ගයක ජීවත් වෙන්න සූදානම් කළ දෙනවා. ඔබ සූදානම්ද? සූදානම්ද? ආමේන්. ආමේන්. ඒ වගේම මම ඉවර කරන්න කලින් යම් දෙයක් ඔයාලට කියනවා. ඊශ්‍රායල ගැන යාඥා කරනකොට යාඥා කරන්නේ ඊශ්‍රායලේ ඉන්නේ කවුද? යුදෙව්වෝ. යුදෙව් ජනතාව තමයි යේසුස් තෝරගත ජාතිය. අපි කවුද? අපිත් යුදෙව්. අපි කවුද? අපි ආත්මික යුදෙව්වෝ. අපි තමයි සැබෑ යුදෙව්වෝ. ඒගොල්ලෝ මාංශයෙන් වංශයෙන් ලේවලින් යුදෙව් වුණාට අපි තමයි යේසුස් වහන්සේ ක්‍රිස්තු පූජාවෙන් කරුණු ලේවලින් ඉපදිච්ච දරුවෝ. අපි මේ ආත්මික යුදෙව්වෝ. ඒගොල්ලෝ මාංශික යුදෙව්වෝ. නමුත් ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගත්තේ නැහැ. අපි ආත්මික යුදෙව්වෝ. අපි යේසුස් වහන්සේ පිළි අරගෙන ඉන්නවා. එහෙනම් අපි ගොඩාක් බරක් ඇතුව යාඥා කරන්න ඕනේ. ඊශ්‍රායලයේ යුදෙව් සෙනග යේසුස් වහන්සේ ගලුම්කාරයා කියලා පිළිගන්න පිණිස. මොනතරම් ආශිර්වාදලා ජාතියද යුදෙව් ජාතිය. පාස්ටර් ඉන්දු මට විශාල විස්තරයක් කියලා තිබ්බ යුදෙව් ජාතියට දෙවියන් වහන්සේ කළ දෙන ආශිර්වාද අපි ඒක පෝස්ට් කරමු අපේ වෙනකේ මේ ගෲප් එකේ ඔයාලගේ. ඒ තරම් ආශිර්වාදලා ජාතියක් යුදෙව් කියන්නේ. නමුත් ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගන්නේ නැහැ ගලුම්කාරයා කියලා. වැඩක් තියෙනවද? දෙවියන් වහන්සේ ඉන්නවා අපිත් එක්ක කියන විතරයි. ඒගොල්ලෝ රාජ්‍ය දකින්නේ ඊශ්‍රායලේ. අපි දකින්න රාජ්‍ය අපේ ඊශ්‍රායලේ කොහෙද? ස්වර්ගීය යරුසලම. ස්වර්ගීය යරුසලම පොළොවට බහැලා ඉන්නවා. ඒක තමයි අපේ ඊශ්‍රායල, අපේ රාජ්‍ය. ඒගොල්ලෝ පොළොව රාජ්‍ය තමයි තාම හොයන්නේ. තාම බලන් ඉන්න රජෙක් විදිහට ඇවිල්ලා යේසුස් වහන්සේ මේ පොළොවේ ඊශ්‍රායලේ පිටුවයි කියලා. බලන්න ඒගොල්ලන්ගේ මනස අපිට වඩා අනර්ග යුදෙව්වෝ. නැගිටිමු හැම යුදෙව්වක් නැගිටින්න. ආත්මික යුදෙව් නැගිටින්න. අපි ගායමින් ප්‍රීති වෙමු. ඇයි? අපි ආත්මික යුදෙව්වෝ.